මේ විදිහට ගුණිගුලි දැම්මට පස්සේ ඔන්න තව කොටසක් මෙයාව ආයෙ අදගෙන යනවා. දැන් එතකොට මෙයාගේ බඩගින්න නැතු යනවා. ඊට පස්සේ එක්කගෙන ගිහිල්ලා අහනවා ආයන යමපල්ලු අහනවා උඹට මොනවද ඕන? ඉතින් මෙයා කියනවා අනේ මට පිපාසයි. කිව්වා මොකද කරන්නේ ආයෙත් අර යකඩ කොකූලෙන් කට අරිනවා. ඇරලා ඉවර වෙලා ලෝදීවක් කරනවා. වැක්කරුවට පස්සේ බඩ බුකුවල් ඔක්කොම පිච්චීගෙන ගිහිල්ලා පිටිපස්සෙන් යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ওই විදියට නිර්පාලක යමපල්ල මොකද කරන්නේ ඊට පස්සේ ආයමත් ඒව ඇදගෙන ගිහිල්ලා ආයමත් අර මහනිරේට කිව්ව අර යකඩ බිත්ති හතරක් තියෙන යටින් වහලා උඩින් වහලා තියෙන අයකට ආයමත් ගිහලා දානවා කියලා කියනවා. කියන මහණෙනි යම රජුරවන්ටත් මේව හිතුණා කියනවා. මොකද්ද? අනේ මේ සත්වයෝ අකුසල් කළා, පව් කරලා මේ නේකාකාර කර්මානුරූපව දුක් විඳිනවා. අනේ මට මේ යම රජුරු තනතුරින් මම නිදහස් වෙලා මට මනුස්ස ලෝකෙ උපදින්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? මට මනුස්ස ලෝකෙ ඉපදිලා තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? අනේ බුදුරජාණන් වහන්සේ මට ධර්මයේ දේශනා කරනවා නම් ඒ ධර්මයේ මමත් අවබෝධ කරගන්නවා නම් මට කොයිතරම් දෙයක්ද කියලා මහන්නේ යම රජුරවන්ට හිතුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තංකෝපනහං භික්කවේ පින්වත් මහණනි මේ කාරණාවල් නාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්තෝදයි මම කාදින්වත් අහලා කිව්ව නෙවෙයි මේ අපිච්ච යදේව මේ සාමඤ්ඤාත මමම අවබෝධ කරගත්තු දේවල් සාමන් දිත්තං මම දැකපු දේවල් සාමං විදිතං මට ප්‍රත්‍යක්ෂ දේවල් තමේවාහං වද මම ඔබට මේ ඒකයි කිව්වේ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් ඔය නිරේ ගැන දැක්කා. එතකොට දැන් තේරෙනවද සෝතාපන්න වීමේ තියෙන වටිනාකම? දැන් නිකන් හිතන්න නිකන් මධ්‍යස්ථව හිතන්න මම කිව්වටමත් නෙමෙයි. දැන් කර්මානුරූපව මේක මේ විදිහට සිද්ධ වෙනවා නම් අපික මේ ජීවිතේදී දැන් අපිට ඔබ හිතන හැටියට අපි මේ නිරේ අපි ඉපදිච්ච අයද නැද්ද? අපි ඉපදිච්ච අය. අපි මේ දුක් වලට පාත්‍ර වෙච්ච අය. අපිට නමුත් දැන් ඒක මතක නැති එක විතරයි මෙතන තියෙන්නේ. දැන් අපිට කොහොම හරි අපේ පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටි වලට නේද අපි අහුනේ. දැන් බලන්න දැන් එහෙම බලනකොට අපිට මොන කේන්දරද? මොන සුබ නැකද්ද? මොන නිමිතිද? ඇයි මෙහෙම ගමනක් නම් යන්න තියෙන්නේ? ඊට පස්සේ මොකද යම රජුරු ගියාට පස්සේ කේන්දරය අහනවද? නෑ ගියාට පස්සේ කේන්දරයේ හැටියට තියෙන්නේ මොකද්ද තමන්ගේ? කර්මය විතරයි. තමන් සිතෙන් කරපු දේවල්, වචනෙන් කරපු දේවල්, කයින් කරපු දේවල් තමයි තියෙන්නේ. වෙන මොකද්ද අපිට ඉතුරු වෙන්නේ? ඉතින් එහෙම බලනකොට අපේ ජීවිතවලට ධර්මයේ ඇර වෙන කිසිම ආරක්ෂාවක් නැහැ. ධර්මයේ ඇර වෙන කිසිම පිළිසරණක් නැහැ. මොකද අපි දන්නේ නැහැ අපේ ජීවිත අවසන් වෙන්නේ කොහොමද කියලා. අපි කොහේ ඉඳලා ආවද කියලා අපි දන්නේ නැහැ. දැන් අපි මිනිස් ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. නමුත් මිනිස් ලෝකෙදී තමයි මේ එක එක්කෙනා මිත්‍යා දෘෂ්ටික දේවල් අපිට පුරුදු කරවලා මේ මුතු මුත්තන්ගෙන් ආපු මිත්‍යා දෘෂ්ටික දේවල් ඊපස් කේන්දර වලට සුබ නැකත් වලට සුබ නිමිති වලට මේවා පස්සෙන් ගියා. නමුත් අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුවා. මුණ ගැහුව නැත්නම් අපි තවමත් ඊව පස්සේ තමයි යන්නේ. එන ඊව පස්සේ තමයි හැමෝම යන විදිහට යනවා. ගිහින් ඉල්ලනවා. නමුත් අන්තිමට දන්නේම නැහැ මරණයටපත් වෙලා නරක තැන ගිහින් උපදින කම්ම. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා මේ නියපොත්තේ පස්චුත්තක් අරන් උන්වහන්සේ වදාලා එක තැනක නිරේ වැටිච්ච කෙනෙක් ආයෙත් මිනිස් ලෝකෙට එනවා නම් මේ නියපොත්තේ ගත්ත පස් ටිකක් වගේ කිව්වා. ඒ ටික. ඒකේ තේරුම මොකද්ද? නිරේ වැටිච්ච කෙනෙක් ලේසියෙන් මිනිස් ලෝකෙට එන්නේ නැහැ. අන්නේ කාරණේදී තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අර ඔබ අහලා තියෙන උපමාව.
කන කැස්බා වියසුදුරින් අහස බලනවා කියන එක. අන්න එතනදී තමයි පෙන්ලා තියෙන්නේ. පෙන්ලා තියෙන එක ඒක ජිග්ගල සූත්‍රය ඒකේ නම. ඒක සංයුත්ත නිකායේ තියෙන. ඒකේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එක වතාවක් නිරේ වැටුනොත් මිනිස්සෙක්. එක වතාවක් නිරේ වැටුනොත් එයා මිනිස්සෙක් වෙලා උපදිනවට වඩා කන කැස්බෑවෙක් වියසිදුරකින් අහස බලන එක ලේසි කියනවා. අර නිරේ වැටිච්ච එක්කෙනා මිනිස්සෙක් වෙලා උපදිනවට වඩා කන කැස්බෑව වියසිදුරින් අහස බලන එක ලේසි කියනවා. එතකොට බලන්න අපි දන්නේ අපේ ඥාති මිත්‍රාදීන් මැරුණා. අපි හිතන්නේ මේ මැරිච්ච ඔක්කොම කොහෙද? අන්තරා භවයේ කියලා. අපි හිතන්නේ මේ මනුස්ස ආත්ම භාවයක් ලැබෙනකන් ගන්ධබ්බෙක් වෙලා රවුංග ගහ ඇති කියලා. නමුත් ඇත්තටත් ඊට හාත්පසින් වෙනස් එකක්. මරණයටපත් වෙච්ච ගමන් එක්ක යා ගිහින් උපදිනවා පිටරයක් අස්සේ. ඒකද කියන්නේ මොන උපතද? ආණ්ඩජ උපත. එක්ක මරණයටපත් වෙච්ච ගමන් එක්ක සතෙකුගේ මව කුසක එක්ක මිනිස්සුගේ මව කුසක උපදිනවා. ඒක මොකද්ද? ජලාබුජ. මරණයටපත් වෙච්ච ගමන් එක්ක යා ගිහින් තෙත් පරිසරයක කුණු කාණුවක මඩවලක වැසිකිලි වලක උපදිනවා. සංසේදජ. එක්ක මරණයටපත් වෙච්ච ගමන් යා ඕපවාතික එක්ක නිරේට යනවා. එක්ක පෙරේත ලෝකෙට යනවා. එක්ක දිව්‍ය ලෝකෙට යනවා. ඕපපාතික ඕන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. එතකොට මව කුසකට එන කෙනෙක් විතරක් ඔන්න කලාතුරකින් කෙනෙකුට ඔන්න ඒක කියන්න බෑ සියලු දිනාටම කියලා කලාතුරකින් කෙනෙකුට ටික කාලයක් ඔන්න භූතාත්මයක් ලැබිලා ඉන්න පුළුවන් මාස කිහිපයක්. නමුත් මේ විදිහට මේ භවයෙන් භවයට නිරයෙන් පෙරේත ලෝකෙට පෙරේත ලෝකෙන් තිරිසන් ලෝකෙට තිරිසන් ලෝකෙන් දිව්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට මනුස්ස ලෝකෙන් ආය නිරයට මේ යන ගමන අර්ථවත් එකක් කියලාද ඔබ හිතන්නේ? කිසිම අර්ථවත් ගමනක් නෙමෙයි මේ යන්නේ. මේ යන්නේ අවබෝධයක් නැතිකම නිසා ගමනක්. මේක හැදින්නේ කොහොමද? පටිච්ච සමුප්පාදය තුල. මේක අවබෝධ කරගත්තොත් යා පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නවා. පටිච්ච සමුප්පාදය අවබෝධ කළා යා දුක අවබෝධ කරගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් බලන්න අපිට ඔබ අහලා ඇති සමහර අයට මේ ධර්මයේ කරා යන්න කිව්වහම එයා කියන අනේ අපිට තාම බෑ. අහලා නැද්ද? අපිට කල් තියෙනවා. ඒක කියනවා අපිට නම් යන්න ආස තමයි. විවේක නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් උන්වහන්සේ පෙන්වා දෙනවා මෙහෙම. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි හිස ගිනිගත්තු එක්කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්න නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා. ඊබඳු ධර්මයක් නේද? දැන් බලන්න ඒකෙන් ඇයි බුදුරජාණන් වහන්සේ ඒ වගේ උපමාවක් කළේ? උන්වහන්සේ තිබුණනේ කියන්නේ මහණෙනි මේ කන බොන කාලය සීමා කරගෙන බඩ කටයුතු සීමා කරගෙන ධර්මය ඇසිරෙන්න කියලා. උන්වහන්සේ එහෙම දේශනා කරන්නේ නැතුව හිස ගිනිගත්තු එක්කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්න නැතුව චතුරාර්ය සත්‍ය කියන්නේ හිස ගිනිගත්තා. මේකට කමක් නැහැ. මං චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා. ඇයි එහෙම කියලා කියන්නේ? අන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් එයාට නිරේට යන්න තියෙන ඉඩකඩ වැඩි. මම කිව්වේ අර පුතඥ එක්කෙනාගේ ජීවිතේ මොකක් වගේද? වතුර වීදුරුවක් වගේ. මේ වතුර වීදුරුවක වතුර ගොඩක් තියනවාද? වතුර චුට්ටයි තියෙන්නේ. ඒ වගේ කියනවා පුතඥ කෙනෙකුගේ හිත.